අද මං ඔයාලට Triple H Stars එකේ තියෙන Tumbles කියලා ගේම් එකක් ප්ලේ කරලා කොහොමද ප්‍රොෆිට් එකක් කරගන්නේ කියලා දෙනවා. ඉතින් මේක ඔයාලා හැමෝම දැකලා තියෙන සෙල්ලම විශේෂයෙන් ටීවී එකේ එහෙම දැකලා තියෙන අනිවාර්යෙන් ඔයාලා. ඉතින් අපි ඉක්මනට වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොකද්ද මේ ගේම් එක කියලා. රයිට් ඔයාලට මුලින්ම කරන්න තියෙන මෙතන සර්ච් අයිකන් එක ටච් කරලා ඉවර වෙලා මෙතන කැසිනෝ ගේම්ස් කියන එක දාගෙන ඉවර වෙලා මේක සර්ච් කරන්න Timble කියලා මෙන්න මෙහෙම සර්ච් කරන විදිහටම ටීම් පොඩ්ඩක් කර දුනා. රයිට් මේ විදිහට සර්ච් කරාම පස්සේ ඔයාලට පේනවා දැන් මෙතන ගේම්ස් දෙකක් එනවා. මේකෙන් පළවෙනි ගේම් එක තමයි අපි සෙල්ලම් කරන්න යන්නේ. මෙන්න මේ මුලින්ම තියෙන එක මිස්ටර් Timble නෙමෙයි Timbers කියලා තියෙන එක තමයි සෙල්ලම් ගන්න. ඒක ටච් කරන්න. ඒකට ගියයින් පස්සේ මේ විදිහට අපේ බ්‍රවුසර් එකේ මේක ඕපන් වෙන්නේ. ඔයාලා බලා ගන්න බලන්න මෙන්න මේ විදිහට තමයි ගේම් එක ඕපන් වෙන්නේ. රයිට් මේක තමයි Timble කියන ගේම් එක. රයිට් මේ ගේම් එකේ සරලව මොකද්ද වෙන්නේ කිව්වොත් ඔයාලා ඔය ටීවී එකේ එහෙම දැකලා ඇති නේද ඔය කප් දෙකක් හෝ තුනක් අරගෙන ඉවර වෙලා එකක් ඇතුළට බෝල් එකක් හරි දෙකක් හරි දානවා. දාලා ඉවර වෙලා ඒක හැමෙට කරකවල වෙලා පිළිවෙලකට තියනවා. තියලා වෙලා කියනවා ඒකේ බෝලේ තියෙන කප් එක තෝරන්න කියලා. ඒක තේරුවොත් දින්න. ඉතින් මේක වෙන්නේ අන්න ඒ සෙල්ලම තමයි. අපිට තියෙන්නේ මේකේ අපිට එක බෝලයක් දාන්න පුළුවන් නැත්නම් බෝල දෙකක් තෝරගන්න පුළුවන්. ඔයාලට පේනවා මෙතන X කියලා one ball කියලා තියෙන එකේ අපි දාන ගාන ඩබල් වෙනවා. ඩබල් කියන්නේ 2.8කින් වැඩි වෙනවා. බෝල දෙකක් දැම්මොත් 1.44කින් වැඩි වෙන්නේ. කියන්නේ එක බෝලයක් දාන ගානින් භාගයක් තමයි මෙතනදී වැඩි වෙන්නේ. බෝල දෙකක් දැම්මාම ඒ කියන්නේ එක බෝලයක් දැම්මොත් අපිට ප්‍රොෆිට් එක වැඩි. හැබැයි රිස්ක් එකත් වැඩි. බෝල දෙකක් දැම්මොත් ප්‍රොෆිට් එක අඩුයි, රිස්ක් එකත් අඩුයි. රයිට් දැන් මම මේක සෙල්ලම් කරන්නේ කොහොමද කියලා කියන්නම්. මේක වලට වෙන වෙති අපිට උඩින් බලා ගන්න පුළුවන් වෙනවා මෙතන අඩුවෙන්ම බෙට් කරන්න පුළුවන් රුපියල් 20යි. පරිම බෙට් කරන්න පුළුවන් රුපියල් 30000යි. මෙතනදී අපිට බෙට් කරන ගාන අඩු වැඩි කරන්න පුළුවන් මේ මින් මැක්ස් කියන බටන් දෙක පාවිච්චි කරලා එහෙම නැත්නම් මේ ඍණ ධන බටන් පාවිච්චි කරලා මෙන්න මේ විදියට මම දැන් 20ම තියලා වෙලා වල බෙට් එකක් දාලා පෙන්නන්නම්. මම මෙතනදී මුලින්ම බෝල දෙකේ බෙට් එක දාන්න. මේකදී අපිට මුකුත් බටන් ඔබන්න නැහැ. අපිට ගන්න තියෙන්නේ මේ බෝල දෙකක්ද දාන්නේ එකක්ද දාන්නේ කියලා මෙතනින් තෝරලා බෝලේ තියෙන්නේ මොන කප් එකේද කියන එක ටච් කරන්න විතරයි. නිකන් එහෙම ඇඟිල්ල තියන්න විතරයි ඕන. අදාළ කප් එක උඩින් අපිට හිතන කප් එක උඩින්. මම දැන් මේක කරලා වෙනන ඕන්න. මම සල්ලි හරි. රයිට් ඔයාලා දකින්න ඇති 28.8ක් මම හෙව්වා. රයිට් ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ Tumbles කියන ගේම් එක සෙල්ලම් කරන්නේ. ඉතින් ඔයාලා දකින්න ඇති මේකෙන් දිනන්න පුළුවන්. ඒ වගේම පරදින්නත් පුළුවන්. ඔයාලා දකින්න දැන් එක දිගට කීප සැරයක් ලොස් වුණා. ඒ වගේම එක දිගට කීප සැරයක් ප්‍රොෆිට් ලැබුණා නැත්තේ නෑ. ඔයාලා ඉතින් ඉවසීමෙන් සෙල්ලම් කරන්න තරමට හොඳයි. ඔයාලට ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ඉතින් එක දිගට සෙල්ලම් කරගෙන යන්න නැතුව. ඉතින් අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරලා කමෙන්ට් කරලා ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරන්න. ඒ වගේම දිගට මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් channel එක subscribe කරලා bell notification එකත් ඕල් දාලා තියාගන්න.